2025 මේ මාසේ 6 වෙනි දින පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් මේ වන විට මම විසින් සඳහන් කරන ආකාරයෙන් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සිදු කරලා තියෙනවා. අප්‍රේල් මාසේ 7 වෙනිදා පළාත් පාලන ආයතන 113ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 1,87,345ක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම අප්‍රේල් 10 වෙනිදා පළාත් පාලන ආයතන 105ක් සඳහා 3,11,904ක් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරලා තිබෙනවා. අප්‍රේල් මාසේ 15 වෙනිදා පළාත් පාලන ආයතන 9ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 16,688ක් මේ වන විට නිකුත් කොට අවසන්. ඒ වගේම ඉතිරි පළාත් පාලන ආයතන 112 සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා 2,32,558ක් මේ මාසේ 21 වෙනිදා නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට යොදා තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339ම සඳහා සියලුම තැපැල් ඡන්ද පත්‍රිකා 21 වෙනිදා වන විට නිකුත් කොට අවසන් වෙනවා. තැපැල් ඡන්ද ලකුණු කිරීම සම්බන්ධයෙන් අපි මීට පෙර නියම කර තිබුණු දිනවල සුළු සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලිස්, ත්‍රිවිධ හමුදාව, පාසල්, සියලුම සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතන සඳහා තැපැල් ඡන්දේ ලකුණු කිරීම අප්‍රේල් මාසේ 24, 25 සහ 28, 29 කියන දින හතරේ සිදු කිරීමට තීරණය කළා තියෙනවා. අප්‍රේල් මාසේ 24, 25, 28 සහ 29 කියන දින හතර තුල කිසිදු වෙනස්කමක් නැතිව සියලුම රාජ්‍ය ආයතන සහ අනිකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට මේ දින හතරේදී තමන්ගේ කාර්යාලයේදී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේම මහනුවර දළදා දැක්ම සඳහා විශේෂ රාජකාරිවල යෙදී සිටින ශ්‍රී ලංකා පොලිසිය සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටවනු ලබනවා. ඒ වගේම ඒ සඳහා යෙදෙන ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ හමුදා නිලධාරීන්ගේ හමුදා කඳවුරුවලදී අදාළ අනදෙන නිලධාරීන් විසින් නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියෙක් ඉදිරියේ මේ දින හතර තුල තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. ඊළඟට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 සඳහාම සියලුම ඡන්ද හිමියන් වෙත බෙදා හැරීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පත් එහෙම නැත්නම් පෝල් කාඩ් 16 වෙනි දින ඊයේ දිනේදී අදාළ තේරීම් බාර නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත බාර දීලා තියෙනවා. එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මේ වන විට ආරම්භ කරලා තියෙනවා. අප්‍රේල් මාසයේ 29 වෙනි දින දක්වා එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදු කරනවා. 29 වෙනි දිනයෙන් පසුව යම් කෙනෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබිලා නැත්නම් ඒ අය තමන්ගේ ගෘහයේ පිහිටි ඒ ස්ථානයට අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමසීම් කිරීමට හැකියාව තියෙනවා. ඒ අදාළ පළාත් පාලන ආයතන සියල්ලේම තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ අවසන්. ඒ වගේම ඒ සියලුම පළාත් පාලන ආයතන වලට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිකුත් කොට අවසන්. මින් ඉදිරියට තවදුරටත් අධිකරණ නියෝග ලැබුණොත් ඒ සම්බන්ධයෙන් සලකා බලනවා. නමුත් මේ අවස්ථාවේදී අදාළ ආයතන 339 සඳහාම ඒ සියලු ඡන්ද විමසීම් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට යොදා අවසන්.